හයි කොහොමද? ඉතින් ඇත්තටම ගොඩක් කට්ටිය කෝල්ස් ගන්නවා මැසේජ් දානවා. ඉතින් මට හිතුණා ඉක්මනින් වීඩියෝ එකක් දාලා ඉවරලා ඔයාලට කියන්න ඕන කියලා. ඉතින් මම දන්නේ මේ විදිහේ මම මොකද්ද කියන්න ඕන කියලා. මොකද ඒකට හේතුව කවදාවත් මම හිතපු නැති විදිහේ වීඩියෝ එකක් තමයි දැන් මට මේ රෙකෝඩ් කරන්නලා තියෙන්නේ. කොහෙන්ද පටන් ගන්නෙ? මම මෙහෙම කියන්නම්කෝ. මගේ ජීවිතේ වෙන්න තියෙන කඩාවැටීම් වලින් ගත්තොත් අඩියටම වැටෙන දවසක් තමයි ඊයේ හවස 7:00 කියන්නේ. ඒකට හේතුව තමයි අද ඔයාලා දන්න කෙනෙක් නම් මම හේෂාන් කියලා කෙනෙක් ඔයාලා දන්නවා නම් දන්නේ හේෂාන් ටෙක්නික් කියන YouTube channel එක කරා මගේ ටෙක් channel එක අවුරුදු 5ක් එක දිගට කරගෙන ඇවිල්ලා මේ වෙද්දි ලක්ෂ 5යි subscribers ලක්ෂ 5යි 17000 කියන YouTube channel එක. ඉතින් ඊයේ හවස රෑ 7:30 වෙද්දි මං ගාවින් නැති වෙනවා මට. ඒ කියන්නේ ඔයාලටවත් වීඩියෝස් බලන්න විදියක් නැහැ. ඒක මම දැනගන්නේ රෑ 8:00 විතර. ඉතින් වීඩියෝස් බලන ඔයාලා එක දිගට කමෙන්ට්ස් දාන්න ගත්තා. මගේ අනිත් channels වලදී ඊට පස්සේ මගේ TikTok එකේ WhatsApp එකේ එක දිගට ඔයාලා මැසේජ් දාලා ඉවරලා මට කෝල්ස් අරන් සෑහෙනනම් තිබ්බා. ඒ වෙලේ තමයි මම දැක්කේ මෙන්න මෙහෙම මැසේජ් එකක් දාලා තියෙනවා. හේෂාන් අයියෝ වගේ channel එක නෑනේ. මොකද්ද ප්‍රශ්නේ? මොකක් හරි ගැටලුවක් ආවද ටක් ගාලා බලන්න කියලා. ඉතින් මං ගිහින් බලද්දි channel එකක් නැහැ. හේෂාන් ටෙක්නික් channel එක මං search කරලා බැලුවා. channel එකක් එහෙම search result එකේ එන්නේ නැහැ. ඊට පස්සේ මගේ email එක කරාම log කරලා බැලුවා. ඒතර බලපුවාම channel එක remove කරලා කියලා මට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි අවුරුදු 5ක් තිස්සේ මාව මේ තැනට ගොඩනගපු මගේ channel එක මට මේ වෙදි නැති වෙලා තියෙනවා. ඉතින් ඇත්තට නැති වෙන්න හේතුවත් ඔයාලට කියන්න බෑ. ඉතින් නැති වෙන්න හේතුව ඒ කියන්නේ channel එක remove කරන්න හේතුව විදියට YouTube එකෙන් දාලා තිබ්බේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ මගේ Gmail එකට ගියාට පස්සේ මට check කරන්න පුළුවන් මොකක් නිසාද channel එක නැති වුනේ කියලා. ඉතින් මෙතන කිසිම hack කරලා cyber attack එකක් අරකක් මේකක් කිසිම දෙයක් මට අවිලා තිබුණේ නැහැ. channel එක නැති වෙන ප්‍රධානම හේතුව වෙලා තිබුණේ YouTube channel එකට community guideline strike එක දිගටම 3ක් වැදිලා ඒ හින්දා තමයි channel එක නැති වුනේ. ඉතින් ඕක උනේ ඔයාලා දන්නේ දැන් සාමාන්‍ය photography කරන කට්ටිය ගොඩක් දන්න ගොඩක් famous website එකක් තමයි Alami කියන්නේ. ඒක ගොඩක් stock photos විකුණන්න කරන්න sales කරන්න තියෙන website එකක්. ඔන්න ඕක ගැන මම වීඩියෝ එකක් දාලා තිබ්බනේ. ඔයාලා photography කරනවා නම් ඔයාලා photos ගත්තාට පස්සේ කොහොමද Alami කියන එකේ sell කරන්න කියලා. ඉතින් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. සිංහල ඒවා තියෙනවා, ඉංග්‍රීසි ඒවා තියෙනවා. ඒ කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. මට තමයි කෙලිම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පේනවනේ. ඉතින් ඒකට පළවෙනි strike එක දුනා. ඊට පස්සේ ඔයාලා දන්න 5 video series එක 1 million ගිය videos දෙකක්ද තුනක්ද තිබ්බයි video series එකේ. අනිත් ලක්ෂ 9 7 5 ඕම ගිය තිබ්බ video. ඉස්සල්ලා වැදුනා එකේ දෙවෙනි තොර පළවෙනි එක Alami එකට දුනා. දෙවෙනි එක 5 series එකේ දාලා තිබ්බ video එකට වැදුනා. ලක්ෂ 8යි ගාණක් හරි 9යි ගාණක් හරි තිබ්බ video එක මට මතක විදියට. තුන්වෙනි එක 5 එකේ දාලා තිබ්බ 1 million ගිය video එක 1 million 1.1 million. ඒ කියන්නේ ලක්ෂ 11ක් කියලා තිබ්බ වැඩිම 5 series එකේ තිබ්බ video එක. ඉතින් ඒකට වැදුනා. ඒත් එක්කම channel එක remove වුණා. ඉතින් කොහොම හරි මේ වෙද්දී ලක්ෂ 5යි 17000ක් තිබ්බ YouTube channel එක මම නැතිලා තියෙනවා. ඒකේ videos 200 ගණක් තිබ්බා. ඒ කියන්නේ මගේ අවුරුදු 5ක මම මානසිකව හදපු videos content සේරම මට නැති වුණා. සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ tech unbox කරපු video මේ මෑත කාලේ record කරපු video 30ක් විතර මම මගේ pen drive එකේ තියෙනවා. ඒ මොකද අර videos තාම මම ඒටික computer එකෙන් delete කරලා නැහැ. ඒ හින්දා ඒ 30ක් විතර තියෙනවා. ඒ අරින්න content ඉතුරු 200 ගානම නැති වෙලා ගියා. අවුරුදු ගානක මහන්සිය මම ගොඩනගපු ඔයාලා දැනගත්ත මගේ YouTube channel එක මගේ මුදුන් මුල කිව්වොත් හරි දැන් මේ වෙද්දි මට නැති වෙලා තියෙනවා. ඔයාලා දන්නව ඇතිනේ මේ channel එක, ඒ කියන්නේ නැති වෙච්ච මගේ හේෂාන් ටෙක්නික් channel එක අවුරුදු 5ක් තිස්සේ subscribers ලක්ෂ 5යි 17000ක් දක්වා ගේන්න මොන මහන්සියක් වෙන්නේ නැද්ද කියලා මාත් එක්ක හිටපු ඔයාලා දන්නවා මොන මහන්සියක් මම වුණාද කියලා. ඉතින් ඇත්තටම YouTube එකේ ලොකු අසාධාරණයක් මට වුණේ. මොකද ඕන තරම් 5 ගැන videos තියෙනවා, Alami එක ගැන තියෙනවා, ඕන තරම් මම ඔය දැන් මට strikes දුන්න videos ගැන ඕන තරම් content තියෙනවා. ඒ කිසි දෙයකට බලපෑමක් වුන්නේ නැහැ. ඒ කිසි කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝගෙම videos ඒ විදිහටම තියෙනවා. මගේ channel එකට තමයි මේ ප්‍රශ්නේ උනේ. ඉතින් ලොකු අසාධාරණයක් ඒ පැත්තෙන් උනේ. ඉතින් ඒ ගැන අපීල් දාලා කරලා බැලුවා. ඒත් ඉතින් ඒවා හැම එකක්ම රිජෙක්ට් කරනවා. මට හිතා ගන්න බෑ මොකද්ද මේ උන්නේ වැඩේ කියලා. ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද හේතුව කියන්න කියලා. මම ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මට සපෝට් එක දෙන්න. මාත් එක්ක ඔයාලා ඉස්සරහටත් ඉදී කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙච්චර දවසක් මාත් එක්ක ආවා වගේ. ඉතින් ටෙක් channel එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ කට්ටිය අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා මට අනිවාර්යෙන් support එකක් දෙන්න. මේ channel එක grow කරලා උඩට ගන්න. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහන හින්දා ගොඩක් දෙනෙක් comment කරනවා, call ගන්නවා. මට ඒකත් මාරම අමාරුයි. දැන් මේ දවස් දැන් ඊයේ මේ දේ වෙලා අද වෙද්දි මං මේ වෙනකම්ම පිස්සෙක් වගේ නිකන් ඔහේ ඉන්නවා. මට හිතා ගන්න බෑ මොකද්ද මේකට කරන්නේ. මං contact කරගන්න පුළුවන් හැම කෙනෙක්ම contact කරගත්තා. කිසිම කෙනෙක්ගෙන් වැඩක් නැහැ. ඇත්තටම දැන් channel එක delete වෙලා තියෙන්නේ. ඉතින් ඒක ගත්තාම 95%ක්ම channel එක මට හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා. 5% වගේ පුංචි දෙයක් තියෙනවා. 5% අපිට පුළුවන් YouTube එකත් එක්ක කතා කරලා ඉවරලා වැඩේ කරන්න. නමුත් ඒ දේ කරගන්න මට හරියම කෙනෙක් හම්බුන්නේ නැහැ. මම දන්නවා දැන් ඔයාලා කමෙන්ට් කරයි මෙයා contact කරගන්න කියලා. ඒ contact කරන ගොඩක් කට්ටිය ඇත්තටම මම ওই කට්ටිය contact කරගත්තා. ඔය FB එකේ ඉන්න හැමෝම කියන සජෙස්ට් කරලා තිබ්බ හැමෝම contact කරගත්තා. ඒකෙන් එක්කෙනෙක් දෙන්නෙක් විතරයි වැඩේ බාරගත්තේ සහ පුළුවන් අපි කරමු බලමු හේෂාන් කියලා කිව්වේ. දැන් ඒ අය මේ වෙද්දින රිප්ලයි තමයි බරපතල මට්ටමක තියෙන්නේ. ෂූ එකක් නැහැ හේෂාන්. ඔයා වෙන channel එකක් පටන් අරගෙන ඉවරලා වැටික් කරගෙන යන්න. මේක අපි try එක දෙමු. ආවොත් එහෙමයි නැත්නම් එහෙමයි.
නමුත් වට 95%ක්ම මේක ගන්න බැරි වෙයි කිව්වා. ඒ කියන්නේ 5%ක වගේ එකක් තමයි තියෙන්නේ. මම දන්නවා 5% අනිවාර්යෙන් නෑ තමයි. ඕක ගන්න වෙන්නේ නැහැ. දැන් මේ වෙදි මං හිත අතහැරලා හිතත් හදාගෙන කරගෙන ඔක්කොම වෙට් ටික අතහැරලා දැන් මම මොකද වැඩක් නෑ. මම දන්නවා ඒක ගන්න බෑ කියලා. YouTube එකේ කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් 3ක් ඇදෙනවා කියන්නේ ආයේ channel එක ගන්න බෑ. මොකද අර channel එකේ දැන් මං ඇපීල් කරන රිජෙක්ට් කරන එකට හේතුව දැන් YouTube එකෙත් සේරම දේවල් බලන්නේ AI කරානේ. ඉතින් අපි කොච්චර දේවල් කරත් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් කොහොම හරි මේ වෙලෙදි ඉතින් channel එක නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දානවා අනිත් මගේ හේෂන් බ්ලොග් එකේ ඊට පස්සේ හේෂන් ටෙක් ඇකඩමි එකේ ඊට පස්සේ FB එකේ TikTok එකේ Instagram එකේ WhatsApp channel තුනේ ඊට පස්සේ ඔය හැම එකේම කට්ටිය මැසේජ් දානවා කෝල් ගන්නවා මේකත් මට ගොඩක් හිතට බරක් වුණා. ඉතින් කට්ටියට එකපාර කියා ගන්න විදියක් නැහැ. ඒ හින්දා මම හිතුවේ මේ වගේ අලුතෙන් channel එක පටන් අරගෙන ඉවරලා මේකද වීඩියෝ එකක් විතර පබ්ලිෂ් කරනවා කියලා. දැන් මේ වීඩියෝ එක මම හැම social media එකටම share කරනවා. ඒකෙන් ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා දැන් කැමති නම් මේකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි ටෙක් වලට කැමති කෙනෙක් නම් මම වීඩියෝ බලන්න මාත් එක්ක දායි හිටියගෙන එන්න මට සපෝට් කරන්න කැමති නම් ඉස්සරහට මාත් එක්ක ගමනක් යන්න. ඒ කියන්නේ මගේ වීඩියෝස් බලන්න ඒ දේවල් වලට කැමති නම් අනිවාර්යයෙන් මේ අලුත් channel එක හේෂාන් ටෙක්නික් නිව් කියලා මම මේකට නිකන් ඔය දැනට දාලා හදලා කරගෙන තියෙනවා. මම මේකේ නමත් ඉස්සරහට වෙනස් කරන්න. කොහොමවත් ආයේ අර channel එක හම්බෙන එකක් නැහැ මට. වීඩියෝස් දාන්න වෙන එකක් නැති වෙයි. මේ channel එකේ අද දැන් මම ටෙක් වීඩියෝස් එක දිගට දාගෙන යනවා. කලින් විදියටම අවුරුදු 5ක් පස්සට යනවා. 2020 කරන් ගිය විදියට දවස් 3න් 3ට එක දිගට වීඩියෝස් දාලා කරලා මේ channel එක කලින් තිබ්බ තැනට වඩා තැනකට ගන්න අද දැන් මාන්සි වෙනවා කියලා මම හිතර ගත්තා. මොකද පුළුවන් තරම් අරකට උත්සාහ කරා. හැම උත්සාහයම ව්‍යර්ථ වුණා. ඉතින් මං හිතුවා හේෂාන් ටෙක්නික් නිව් කියලා මෙන්න මේ channel එක පටන් ගන්න. ඉතින් අර ලෝගෝ එකම දාලා කරලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් ඔයාගෙන් මං ඉල්ලන්නේ මේ වීඩියෝ බලන ඔයාගෙන් මට සපෝට් එකක් දෙන්න කැමති නම් මගේ වීඩියෝස් කලින් ඉඳන් බලලා තියෙනවා නම් එක වීඩියෝ එකක් කර වැදගත් වෙලා තියෙනවා නම් බ්ලොග් channel එකේ හරි ටෙක් ඇකඩමි channel එකේ මොනවාගෙන් හරි දෙයක් ඉගෙන ගත්තා නම් එහෙම නැත්නම් දෙයකින් සතුටු වුණා නම් මට සපෝට් එකක් විදිහට මේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ටෙක් වලට කැමති කෙනෙක් නම් සහ සපෝට් එකක් විදිහට මේ channel එක share කරන්න, පුළුවන් තරම් subscribe කරන්න, like කරන්න, comments කරන්න කියලා පුළුවන් නම් මට සපෝට් එකක් විදිහට පොඩි help එකක් දෙන්න මේ ටික grow කරලා ගන්න එකක්. මොකද කලින් විදිහට මට ආපහු ගොඩ නැගලා එන්න සෑහෙන කාලයක් යනවා. නමුත් ඔයාලගේ උදව් තිබ්බොත් එහෙම ඉක්මනින්ම අපිට කලින් තිබ්බ තැනටම channel එක අරන් ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ පුළුවන් නම් මේ අලුත් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න මට.